විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව නබඩවැව ග්‍රාමයේ නබඩවැව ශ්‍රී බෝධිරුක්කාරාමයේ පැවති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජනබලවේගයේ සමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා එක්වෙමින් පහුගිය ජනාධිපතිවරණෙත් මහමැතිවරණෙත් ඒ වගේම පළාත් පාලන මැතිවරණ ඔබටත් රටේ ජනතාවට වර්තමාන රජය දිව්‍ය ලෝකයක් මවාපෑ. දැන් මේ මවාපාපු දිව්‍ය ලෝකය යථාර්ථයක් කිරීම රජයේ වගකීම. දැන් දිව්‍ය ලෝකයක් මවාපාලා Tamanට දිව්‍ය ලෝකයක වගේ ජීවත් වීම ඒක മന്ത്രിවරුන්ට පමණක් පාලකයන්ට පමණක් සීමා කරන්න බෑ. දැන් ඒගොල්ලෝ නම් ඒගොල්ලෝගේ දිව්‍ය ලෝකේ හදාගෙන. නමුත් රටේ ලක්ෂ 220ක් ජනතාව ඒ බලාපොරොත්තු වුණු ඒ මහා දැවැන්ත සංවර්ධන ගමන මාර්ග පද්ධති ගොඩනැගීම වැව්වමුණු ප්‍රතිසංස්කරණය කිරීම දැන් මට අහුණා කියනවා දැන් කිලෝමීටර් 2කමාරක් පාර හදනවලු ඉදිරි මාස 2 ඇතුළත කරන්න පුළුවන් වැඩක්ද වහින කාලේ. ඉතින් වහින කාලේ පාර හදනවා නම් හදන්නේ අපෝ කැඩෙන්න. ඉතින් ඇත්ත වශයෙන්ම මහා ඇස්බැඳුමක් කරේ ඓතිහාසික රැවටිල්ලක් කරේ. ඒ ඓතිහාසික රැවටිල්ල තුළ අද මේ රටේ ජනතාව දුක් විඳිනවා.